කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔන්න ඉතින් මම අදත් ඔයාලට ලේසිම රෙසිපි එකක් අරගෙන ආවා. මාරි බිස්කටුයි ජෙලි පාවිච්චි කරලා හදන්න පුළුවන් ලේසිම පුඩින් එකක් මේක. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම අපිට ඕන කරනවා මේ වගේ මාරි බිස්කට් ටිකක්. මාරි බිස්කට් 10ක් විතර වගේ ඇති. මේක දැන් අපි බ්ලෙන්ඩ් කරගමු. මතක තියාගන්න බ්ලෙන්ඩ් කරනකොට ගොඩාක් කුඩු වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න එපා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ග්‍රෑම් 40 එක්ස්ට්‍රා පැකට් එකක්. මම මේක මෙල්ට් කරලා අරගත්තේ. එක්ස්ට්‍රා එකත් මේ විදිහට එකතු කරගෙන හොඳට මේ ටික අනා ගන්න. අපිට අතේ ගුලි කරපුවාම ගුලියක් හැදෙන ප්‍රමාණය වෙනකම්ම මේක හොඳට අනා ගන්න ඕනේ. ඔයාලට එක්ස්ට්‍රා මදි වගේ කියලා හිතෙනවා නම් තව ටිකක් එකතු කරගන්න. මොකද ඔයාලා බිස්කට් එකතු කරගන්න ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමාණයට එනකම්ම හොඳට අනා ගන්න. දැන් මේ ටික පැත්තකින් තියාගමු. තියාගෙන අපි අරගමු අපි පුඩින් එක හදාගන්න භාජනය. ඒකට මේ විදිහට ලන්ච් ෂීට් එකක් එල්ල ගන්න. මොකද අපිට පුඩින් එක ගලව ගන්න ලේසි. එතකොට ඒ කරලා අපි අර අනාගත් අපි බිස්කට් මිශ්‍රණය මේ විදිහට ලේයර් එකක් විදිහට දා ගන්න ඕනේ. අතින් හොඳට තද කරගන්න ඕනේ මේ විදිහට. අතින් තද කරගෙන ඊට පස්සේ මම හැන්දෙනුත් මේ විදිහට තද කරගන්නවා. හොඳට තද කරලා ලේයර් එකක් විදිහට දාගන්න. දැන් අපි මේක ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය භාගයක් විතර තියාගමු. ඒ අතරතුර මම අරගන්න බෝල් එකක් අරගෙන ඒකට එකතු කරගන්නවා ග්‍රෑම් 100 ජෙලි පැකට් එකක්. මම මේකට ගත්තේ මික්ස් ෆෘට් ෆ්ලේවර් එක. ඔයාලට කැමති ෆ්ලේවර් එකක් අරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා උණු වතුර වලින් මිලිලිටර 500ක්. එකතු කරගෙන අපි මේක හොඳට දිය වෙනකන් දිය කරගන්න ඕනේ. ජෙලි එක උණු වතුර එකත් එක්ක හොඳට දිය වෙනකන් මේ විදිහට විනාඩියක් විතර හොඳට කලවම් කරන්න. දැන් අපි මේක පැත්තකින් තියාගමු. තියාගෙන වෙන බෝල් එකක් අරගෙන මම ඒකට එකතු කරගන්නවා යෝගට් කප් එකක්. ඔයාලට මේකට යෝගට් කප් දෙකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම එකයි ගත්තේ. ඒ කරලා අපි මේ යෝගට් එකත් එකතු කරගන්නවා අර භාජනයේට. එකතු කරගෙන අපි හොඳට මේ යෝගට් ටික දිය කරගන්න ඕනේ. ඔයාලට මේ වෙලාවේ විස්ක් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් හැන්දෙම දිය කරගන්නවා. හොඳට විනාඩියක් විතර අරගෙන මේ විදිහට දිය කරගන්න. මෙන්න මේ වගේ බැට එකක් වෙනකම්ම. ඊට පස්සේ අපි අර දිය කරගත්ත ජෙලි එකෙන් මිලිලිටර් 250ක් මේ යෝගට් එකට එකතු කරගන්නවා. දැන් අපි හොඳට මේ ටික කලවම් කරගමු. යෝගට් එකයි ජෙලි එකයි හොඳට දිය වෙනකන් අපි මේ විදිහට විනාඩියක් විතර කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේකත් පැත්තකින් තියාගෙන අපි ෆ්‍රිජ් එකේ තියාගත්ත අපේ බිස්කට් ලේයර් එක අරගමු. අරගෙන මම ඒකට උඩින් අපි මේ දිය කරගත්ත යෝගට් ජෙලි මිශ්‍රණය එකතු කරගන්නවා මේ විදිහට. එකතු කරගෙන අපි මේ ටිකත් ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැයක් විතර සෙට් වෙනකන් තියාගන්නවා. ඊට පස්සේ මම අරගන්නවා මාෂ්මෙලෝස් කෑලි 6ක් විතර. දැන් මම මේක පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා මේ විදිහට. ඔයාලත් මේ ප්‍රමාණයට කපා ගන්න. දැන් මම අරගන්නවා අපි අර ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියාගත්ත ජෙලි එක. දැන් මේ පැයකට විතර පස්සේ සෙට් වෙලා තියෙන්නේ හොඳටම. දැන් මම ඒක උඩින් මේ විදිහට අපි කපාගත්ත මාෂ්මෙලෝස් කෑලි ටික තියාගන්නවා. මුළු පුඩින් එක හැමතැනටම මේ විදිහට තියාගන්න. මේ විදිහට අපි මාෂ්මෙලෝස් කෑලි එකතු කරපුවාම අපේ පුඩින් එකට ලස්සනක් වගේම රසයකුත් එකතු වෙනවා. මාෂ්මෙලෝස් ගන්න එක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට තියෙනවා නම් විතරක් මේකට පාවිච්චි කරන්න. දැන් මම මේක උඩින් එකතු කරගන්නවා අපි අර ඉතුරු කරගත්ත අපේ ජෙලි මිශ්‍රණය. එකතු කරගන්නකොට අපේ මාෂ්මෙලෝස් කෑලි ටික උඩට එනවා. ඒ වුණාට කමක් නැහැ. ඔයාලා මේ විදිහටම අරගෙන ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැයක් විතර සෙට් වෙන්න තියාගන්න පුඩින් එක. ඔන්න දැන් මේ පැයකට පස්සේ අපේ පුඩින් එක සෙට් වෙලා තියෙන්නේ හොඳටම. ඉතින් දැන් ඔයාලට රස බලන්නයි තියෙන්නේ. මම නම් මේක වෙන භාජනයකට අයින් කරගන්නවා. අපි ලන්ච් ෂීට් එකක් එකතු කරගත්ත නිසා අපිට පුඩින් එක ලේසියෙන්ම ගලව ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. දැන් මේක ඉතින් ඔයාලට රස බලන්නයි තියෙන්නේ. කැමති ප්‍රමාණය කෑලි වලට කපා ගන්න. මගේ වීඩියෝ අලුතින් බලන කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට ආයෙත් මේ වගේම රස වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම හම්බෙන්නම්. ඔයාලට සුබ දවසක්.